මේ දෙහැමියාව මේ සුසංයෝගය ඒ වගේම අපේ පසුපස තිබෙන ඒ පුවරුවල තිබෙන වචන ටික දුටුවම පවා ඔබට අලුත් බවක් දැනෙන බව මා දන්නවා මගේ මව්පියනි. විතක සඳහන් වෙන්නේ බුදුදහමින් කිතුණු පඬිරුවන. මේ වදන් මට ගොඩක් සමීප වුණේ අපේ පන්සලේ පියතුමා මර්සලින් ජයකොඩි ඒ උතුම් පියතුමාණන්. එතුමාට අපිව දරුවෙක් වුණා. අපිට එතුමා හැම වෙලාවෙම අපේ අප්පච්චි කෙනෙක්, අපේ පියතුමෙක්, අපේ ලොකු හාමුදුරු කෙනෙක් වුණා. එනිසා අපි හරි පුදුම විදිහට මේවට ලැබෙන්නේ වුණා. මම හිතන්නේ ඒ අතරතුර අපිට පන්සලේ නැති පාලි පොත් ඕන වුණාම විශ්වවිද්‍යාලයේ නැති අපේ පුස්තකාලයේ අපේ දහමේ පොත් ඕන වුණාම අපිට විශ්වවිද්‍යාලයේ ගුරුවරුනොත් කිව්වේ අහවලා ළඟ නම් ඇති කියලා. ලොව පහළ වෙච්ච අපේ උතුම් ශාස්ත්‍රූවරයන් වහන්සේලාට උන්වහන්සේලා අතරින් ශාස්ත්‍රූවරයන් වහන්සේ නමකටම තම දේශනාව කර ගැනීමට වෙන් වූ බස තමයි බුද්ධ දේශනාව කරන්නට යෙදිච්ච මේ පාලි භාෂාව. ඔබ පුදුමයටපත් වෙවි මගේ කිතුණු සහෝදර සහෝදරියනි. අද පන්සලේ පාලි භාෂාව පිළිබඳව මගේ පියතුමන්ට සමාන්තරව තියන්න කෙනෙක් සොයනවට වඩා අපි එතුමා චූඩාමාණික්ක හැටියටයි තබලා තියෙන්නේ. මේ වෙනකොටත් අපේ පරිවර්තනය නොවෙච්ච පාලි උද්දෝදය අද මේ වයසට ඉඳගෙන අර තුලනේ බල්බ් එකක් දාගෙන ඒකේ පොත් ගණනාවක් කරනවා තනින් තැනට බංකු ටික තියාගෙන මේ පැය දෙක තුන මම මේක පරිවර්තනය කරනවා. රාහුල හාමුදුරුවෝ මට මොන අසනීප තිබුණත් මේක නම් ඉවර කරන්න ඉස්සර වෙලා දෙවියන් වහන්සේ මාව කැඳවන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් අද බුදු සසුනට මහා මෙහෙයක් කරනවා. එනිසායි මේ වදන් වල හරි බරක් පවතින්නේ. එනිසා අපි හරි පුදුමයි හරි සරල තැන ඉඳන් බැලුවම සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා මගේ දරුවනි මව්පියනි මායා. යේසුස්වාමි දරුවන්න් වහන්සේගේ අම්මා මරියා. රයන්න වෙනස. ඉන්දියාවේදී නම් අකුරු තුනක් වගේ වචන දෙකකට කියනවා. මායා කිව්වොත් ඒ ඇතුළේ කියවෙන්නේ මාර්යා කියලා. මේක මාරියා. නබී නායකතුමාණන් මෙලොවට බිහි කළ අම්මා මරියම්. ශිව දෙවියන්ගේ දයාබර මෑණියන් වහන්සේ මාරියම්මා. කොහොමද මේ ප්‍රධානම ආගම් හතරක අම්මාගේ නම එක සමාන වන්නේ? සංස්කෘති සහ භාෂා මේ සියල්ල වූ විෂමතා වෙනස් පරිසර තියෙද්දී මේවා තමයි සුද්ධ වූ භාවය. ඇයි අපි වෙන් වෙන්නේ? ඇයි අපි බෙදෙන්නේ? ඇයි අපි මේ විවිධ දේ ගැන අමුතු කතන්දර? මගේ පියතුමන්ට ආශිර්වාද කරනවා. මගේ රත්තරන් හාමුදුරු ටිකත් අපි එකට එකතු වෙලා මේ පුංචි ගාථාවලින් සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවීන සබ්බ ධම්මානුභාවීන සබ්බ සංඝානුභාවීන සදා සොත්ති භවන්තු තේ. සිස්ටර් ග්‍රේට් ඇන්ටලු උත්සව සභාවටම බොහොමත්ම පිං.